අම්මා සහ සඳේලිය කෙටි කතා පොතක් අශෝක හඳගම යන් කලකට ඉහත ලියපු මේ පොත කියවනකොට මට සිහියට එන්න ගත්ත අම්මාවල වරුන්ගේ සහ දරුවන් අතර තියෙන මේ අවියෝජනීය බැඳීම සහ ඒ ආදරය මොනතරම් එකක්ද කියලා. අපිට මේ දවසකට අම්මේ කියලා නොකියන දවසක් නිතරන්නේ හදිසි අතනීපයක් වුණත් කරදරයක් වුණත් අපිට කියවෙන්නේ අම්මේ කියලා. එතකොට මේ කාට හරි නහුදට මල පන්නන්න ඕනත් අම්මා මතක් කරනවානේ. ඉතින් ඒ තරම් අපි අර ජානවලින්ම බැඳලා තියෙනවා අපේ අම්මට සහ ඒ අම්මා දරුවා කෙරෙහි තියෙන ආදරයත් එහෙම. මේ පසුගිය පෙබරවාරි මාසේ එවැනි අම්මවරුන් දෙදෙනෙක් මම දැක්කා. මේ එකක් මිද්දෙනි අර පුංචි දරුවෝ දෙන්න ඝාතනයට ලක් වුණාට පස්සේ ඒ දේහය බදාන්න අඬන අම්මා අපි දැක්ක පිටරට ඉඳන්. එතකොට මේ ඒ අම්මට දරුවෝ දෙන්නට වෙඩි තියන්නත් ඇති තවත් කාගේ හරි අම්මා කෙනෙක්ගේ දරුවෙක්. නේ ඒ අම්මලා මොනතරම් ආදරෙන්ද ඒ පුංචි කාලේ ඉඳන් තමන්ගේ දරුවෝ හදන්නේ බලාපොරොත්තු තියාගෙන නේ. ඒ පිරිමදිමින් ඒ ගිනි බින්දපු සුළඟිල්ල මොනතරම් පිරිමදින්න නැද්ද නේ. අම්මා ආදරෙන් මගේ දරුවා යහපත් පුරවැසියෙක් කරනවා කියන බලාපොරොත්තු එක්ක. මොකද මෙහි අරාබියෙද්දී අපි දකින්න අම්මලගේ තියෙන බලාපොරොත්තු. ඒ හැම අම්ම කෙනෙක්ම මැද පෙරදිගට ඇවිල්ලා තියෙන තමන්ගේ දරුවෝ ඉන්නේ. ඉතින් ඒ වගේම තව අම්ම කෙනෙක් දැක්කා ගණේ මුල්ලේ ඒ පාතාල සමාජිකයෙක්ගේ අවසානයේ දේහය බාරගත්තේ අම්මා. මොනතරම් කොයි තත්ත්වයක හිටියත් අම්මට තාම දරුවෝම තමන්ගේ. ඒ වගේම මේ පෙබරවාරි මාසෙම 90 දශකයේ 90 මතක හැටියට තව අම්මා කෙනෙක් මොරටුවේදී තමන්ගේ දරුවගේ දේහය බදාගෙන සුසුම් හෙළුව කප්පරක් මහමුදතරන් කඳුළු හලන්න ඇති අම්මා මනෝරාණිය. මම මේ අශෝක හඳගම මේ දවස්වල සිනමා කෘතියක් නිර්මාණය කරලා තියෙනවා රාණි කියලා. ඒ සිනමා පටේ නම මනෝරාණිය අම්මා. රිචඩ් සොයිසගේ දේහය බදාගෙන මම හිතන්නේ ඒ පුතාගේ දේහය තිබ්බේ හම්බෙනකොට නියපොතු ගලවලා දසවද දීලා හක්ක කුඩු කරලා එතකොට බෙල්ලට ඔලුවට වෙඩි තියලා මහා මුහුදට විසික් කරපු දරුවෙක් පුතෙක් ඒ අම්මට හමුුනේ තමන්ගේ අම්මා. ඒ ඝාතනය කරේ එවකට හිටපු රාජ්‍යයේ තියෙන පාතාල රාජ්‍ය. පොලිසිය ඇතුළු තියෙන රාජ්‍යම පාතාල වෙලා තිබ්බේ. එතකොට ඒකෙම දිගුවක් තමයි මේ දවස්වල සිදුවෙන්නේ. ඒ සිස්ටම් එකේම දිගුවක් තමයි වුන් විසින් නඩත්තු කරපු පෝෂණය කරපු අපේ රටට බිහි කරපු ඒ පාතාලයේ විසින් ගිලි ගන්නා දරුවෝ තමයි ඉන්නේ. ඒ හින්දා මේ අපි ඉල්ලා සිටිනෙත් ඒකයි හැමෝගෙම තමන්ගේ අම්මා ගැන හිතලවත් තමන්ගේ ජීවිතය යහපත් කරගන්න කල්පනා කරනවා නම් තමන් වෙනුවෙන් අඬන්න දුක් කෙලන්න අම්මා කෙනෙක් ඉන්නවා කියලා හිතනවා නම් මේ ඉන්න හැම පාතාලේ කිව්වට ඔක්කොම දරුවෝනේ. පුංචි කාලේ ඉඳන් අම්මලා හදපු. ඉතින් අපි ඉල්ලා සිටිනෙත් ඒකයි වෙනස් වෙලා මේ රට යහපත් විදිහට ගන්න තමන්ගේ අම්මා ගැන හිතලවත් යහපත් ජීවිතයකට එන්න කියන එක කියනවා. ඉතින් මේ පොතේ එක තැනක හරිම මං රසවත් කොටසක් සහ අපිට හිතන්න පොළඹන දෙයක් අම්මා සහ විශේෂ ගණයේ අම්මලා මේ රටට යහපත් රටක් ගොඩනගන්න වඩා ධෛර්යවන්ත සහ වීරියවන්ත පුතුන් අධිෂ්ඨානශීලී පුතුන් බිහි කරන අම්මා කෙනෙකුගේ චරිතයක් තමයි මේ අම්මා සහ සඳෙලිය පොතෙන් කියන්නේ. මං පොඩ්ඩක් අපි කියමුද? අශෝක හඳගම ලියපු අම්මා කෙටි කතා පොතක්. ඒකේ තියෙනවා මෙහෙම අම්මා සහ සඳෙලිය කියන කෙටි කතාවේදී සඳෙලිය සේපාලිකා මල් පුපුදයි. ඒවා එකිනෙක බිම වැටි අම්මාගේ ගෙලෙහි මල්දමක් ගොතයි. ඇය සිනාසෙයි. උඹ දැන් කොහෙද යන්නේ? ඇය සෙමින් විමසයි. මට යන්න දිහාවන් ඕන තරම් තියෙනවා. ඒත් මට නවතින්න තැනක් නෑ. පුතේ ඔබ පරිස්සම් වෙයන්. මරණය හරිම කුරිරුයි. හැම විටම සොයාගෙන යන්නේ ජීවත් විය යුතු ඌවන්මයි. ඒත් ඉතිහාසය කියන්නේ එහෙම පුද්ගලයන් මරණය සමග කර අරගලයයි. මරණය දිනන්න කළ උත්සාහයයි. ඒ උත්සාහයෙන්ම ඇතමුන් මිය ගියා. ඒත් උන් මරණය ජයගත්තා. අද උඹලා ගුරුහරුකම් ලබන්නේ ඒ විදිහට මරණය ජයගත්ත වූවන්ගේ. ඒකින්ද උඹලට වරදින්නේ නෑ පුතේ. වඩා වැදගත් බලාපොරොත්තු නොසිදී පවත්වා ගන්න එකයි. මිනිහෙක් ජීවත් කරන්න එක පුංචි බලාපොරොත්තුවක් ඇති. සේපාලික අතුපතරින් සඳෙලිය ගලායීම හිටියැඩියේ නැවිතිනි. සඳ දැවැන්ත වලාකුළකට මුවා වී ඇත. සඳ කිරණින් සිතුවම් වූ අම්මාගේ සිතුවම් මැකී ගොසිනි. සේපාලිකා මල් තැන තැන විසිරී තිබේ. ඈත බල්ලෙකු උඩුබුරුණ ඇසේ.
කෙතරම් මෝසල වුවද එය මට ගීතයකි. මිනිසෙකු ජීවත් කරන්න එක පුංචි බලාපොරොත්තුවක් ඇතිනම් මගේ හිතේ ඇති බලාපොරොත්තු කන්දරාව විසින් මා කල්ප ගානක් ජීවත් කරවනු ඇත. අප්‍රාණික මගේ සිරුරට නැවතත් ජීවය ලැබී ඇත. මම දෙපයින් නැගී සිටියෙමි. කොහේ හෝ තැනකින් කවුරු හෝ කෙනෙක් නැවත පටන් ගත යුතු ඇත. එසේ නොවේ නම් කොතනකින් හෝ මම පටන් ගනිමි. මගේ තරුණ විය ඉක්මනින් මා වෙතින් පලා නොයන්නයි මම ඉල්ලා සිටිමි. මේ අශෝක හන්දගම ලියපු ඒ අම්මා සහ සඳලිය පොත මටත් ලැබුණේ පසුගිය දවසක අශෝක හන්දගමම රාණි සිනමා පටය ගැන කැලණි සරසවිය දේශනයක් පැවැත්ව විචාරයක්. කැලණි සරසවියෙන්මයි බිහිදොර අභියස බලන්න ගියා ඉස්කෝලේ යන කාලේ මම. එතකොට මේ පොත කැම්පස් එකේ අයියා කෙනෙක් දුන්නේ. මේක අපේ හඳයාගේ පොතක් කියවලා බලහම් මල්ලිය කියලා. ඉතින් ඒ කාලේ මේ පොත් කියවනකොට එවැනි අම්මලා ගැන මහා ලොකු හැඟීමක් අපේ හිතවලට ආවා. සහ අපේ ජීවිත මීට වැඩිය හිතන්න පුරුදු කරපු විදියට අපිට මීට වැඩිය මේ සමාජයට ආදරය කරන්න සහ මේ සමාජය වඩාත් හොඳ විදිහට ගොඩනගන්න ඕන කියන හැඟීම මෙවැනි පොත් වලින් කලාකෘති වලින් සහ මෙවැනි ගණේ අම්මලාගෙන් අපේ ජීවිත අත්විඳා අපි ආදර්ශයට ගත්තා. මේ දවස්වල බටලන්ද ගැන කතා කරනකොටත් එහෙමයි අපිට මතක් වෙනවා මේ බටලන්දේ අවට හිටිය මේ ඒ කාලේ අම්මලා මොනතරම් වේදනාවෙන් ඒ සපුගස්කන්ද මාකොළ බටලන්දාවට ඒ පොලිසි ගානේ ඇවිද්දද කියන මේ මතකයන් අපිට ආවා. මොනතරම් දුක් විහුලන්න ඇද්ද මේ රටට ආදරය කරපු මිනිස්සු මරා දාපු මේ එවකට හිටපු පාතල රාජ්‍ය සහ ඒ සංස්කෘතිය ඇත්තටම දැන් වෙනස් වෙමින් පවතින අයුනි ධෛර්යවන්ත පුතුරුන්ගෙන් සහ දියණිවරුන්ගේ කැපකිරීම මත අද වඩාත් හොඳ රටක් ගොඩනැගිලා තියෙන්නේ මේ කප්පර දුක් පුහුලපු එවැනි දරුවන්ගේ අම්මලාගේ වේදනාවන් නිසා ඒ වේදනාවන් තුළින් ධෛර්යවන්තව තමන්ගේ දරුවන් ගොඩනගපු හින්දා ඉතින් මේ පොත බාලුකාසටත් එක්ක බෙදා ගන්න හිතුනේ ටිකක් කාලෝචිතයි කාන්තා වන්ගේ මාසයක් මාර්තු මාසේ අම්මලාගේ හැම කාන්තාවක්මනේ අම්මලා මේ වෙනකොට අපේ රටේ විශාල වශයෙන් පීඩනයට පත්වෙච්ච කොටසක් තමයි අම්මලා. දුක් උහුලන අම්මලා. ඒ දුක් උහුලන අම්මලාගේ ජීවිත සන්තෝෂමත් කරන්න, සතුටු කරන්න, සහනයක් ගෙන දෙන්න අපි මේ પરම්පරාවේ අපේ යුතුයකමක් තියෙනවා. ඒකින්ද මේ විනාශ වීම පවතින රට මීට වැඩි වඩාත් හොඳට ගොඩනගනවා නම් පිරිසුදු රටක් ගොඩනගනවා නම් මේ අම්මලාගේ ජීවිතත් ඉහළට ඔසවා තබන්න අපි අදිෂ්ඨාන කරගමු. හිතමු මීට වඩා. ඒකින්ද අර තන තන පසුගිය දේශපාලන සංස්කෘතියම යලිත් කරලියට ගේන්නනේ ඒ පාදඩ පාතාල දේශපාලන සංස්කෘතියම යලිත් කරලියට ගේන්න තනින් තන කාර්යාල හදාගෙන යලිත් කරලිට එන අම්මණ්ඩිලගෙන් ඉල්ලන්නේ මීට වැඩිය හිතන්න මේ සමාජයේ යලිත් ආපස්සට ඇදගෙන යන්න එපා, ශිෂ්ටත්වයට ඇදගෙන යන්න එපා. ශිෂ්ට සමාජයක් ගොඩනගන්න, ආදරණීය සමාජයක් ගොඩනගන්න අපි මීට වැඩිය දායක වෙමු. මෙවැනි අම්මලා වෙනුවෙන්වත් හිතලා අපි මේ සමාජය වෙනස් කරන තැනට අලුත් කරන තැනකට ගමන් කරමු කියන ඉල්ලීම වලුකා සටහනින් කරනවා. එහෙනම් තවත් මේ වගේ පොතක් අරගෙන එන්න කියවන්න.